ආයුබෝවන් සියලු දෙනාටම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ පටන් ගන්න කාල සීමාව 2025 අවසාන කාල පරිච්ඡේදයේ ඇත්තෙන්ම ලංකාවට ඇති වුණු ව්‍යසන තත්වයන් එක්කලා මිනිස්සුන්ට රුපියලෙන් නැගිටින්න සිද්ධ වෙච්ච කාල වකවානුවකයි මම මේ වීඩියෝ එක ඔයාලට දාන්නේ. විශේෂයෙන්ම මේ වීඩියෝ එක දාන්න හේතුව තමයි මේ වෙලාවේ සියලුම දෙනා මානසික කනස්සල්ල එපා වීම කලකිරීම වගේ දේවල් වලින් ටිකක් තද්ද බල විදියට පීඩා විඳින කාලයක් නිසා ඔයාලගේ මනස ශක්තිමත් කරගෙන ඉස්සරහට යන්න අපි අපේ හිතට දෙන්න ශක්තියක් গুপ্ত විද්‍යාත්මක ශක්ති ධාරාවක් මිනිස්සු බලාපොරොත්තු වෙනවා. ඉතින් හිතට වදින දෙයක් අපේ මිනිස්සුන්ගේ සිත් කඩා වැටුණු සිත්වලට නව ජීවයක් එකතු කරන්න. ගොඩක් වෙලාවට මේ වීඩියෝ එක බලනකොට ඔයාගේ බිස්නස් එක මේ වෙලාවේ ගොඩාක්ම ඩ්‍රොප් වෙලා ඇති. එහෙම නැත්නම් ඔයාගේ ව්‍යාපාරයේ තිබුණ තැනක්වත් සමහරක් වෙලාවට හොයාගන්න බැරුව ඇති. එහෙම නැත්නම් ඔයා ව්‍යාපාරයේ අපි කතා කරනවා ඔයාගේ ව්‍යාපාරයට වෙන්න ඕන අලාභානි සියලුම දේ වෙලා ඔයා මේ වෙලාවේ කාගෙන් හරි උපකාරයක් බලාපොරොත්තු ඇති. රයිට්. ඔයාගේ හිතේ ඊළඟට කරන්න තියෙන ස්ටෙප් එක ඔයාගේ හිතේ ඔයා බලාපොරොත්තුෙන් ඉන්න ගමන යන්න. මොකද මිනිස්සු කියන අපිට ස්වභාවික විපත් ඇති වෙනවා. එතකොට පාරිසරික විපත්ති නැති වෙනකොට අපි දැනගන්නට අවශ්‍යයි මේවා ස්වභාව ධර්මයේ කාරණා කියලා අපේ හිත ශක්තිමත් කරගෙන අපේ ඉදිරි ගමන යන්න. මම දන්නවා මේක කියන තරම් ලේසි නෑ කියලා. ඒ නිසා මම ඔයාලට දෙන්නම් අපේ ජීවිතේ වෙනසක් කරගන්න, දියුණුව කරා යන්න, මානසික ආංගය ශක්තිමත් කරගන්න මම දෙන්නම් පුංචි උපක්‍රමයක්. ඒ උපක්‍රමය පාවිච්චි කරන්න දවස් 7ක් එක දිගට ඔයාලට අනිවාර්යයෙන්ම ලොකු වෙනසක් වෙයි. ඔයා ගන්න හිස් පහනක්. ඒ හිස් පහනට ඔයා දාගන්න ලුණු තට්ටුවක්. සාමාන්‍යයෙන් ඒ හිස් පහනට ඔයා ලුණු දානකොට සාමාන්‍යයෙන් තේ හැන්දක වගේ ලුණු ප්‍රමාණයක් දාගන්න. ඒ ලුණු දාන පහන හොඳින් ලුණු ටික දාලා සකස් කරගන්න හොඳට තලාගෙන. ඊට පස්සේ ඔයා එකට පොල් තෙල් ටිකක් දාලා ඒ පහන පත්තු කරන්න ඔයා වෙනදා පත්තු කරන බුදු කුටියේ ඔයාගේ මානසිකාංගයේ තියෙන ඍණාත්මකතාවය අයින් කරලා ධනාත්මක සිතුවිලිත් එක්ක ඔයා ක්‍රියාත්මක වෙලා ඉල්ලන්න ඔයාගේ ශක්තිය ඉල්ලන්න මොනවද ඕන ඔයාගේ ඉදිරි බලාපොරොත්තුව එක්ක ඔයාට යම්සි මුදලක් ලැබෙන්න තියෙනවා නම් ඒ මුදල ගැන ඉල්ලන්න. එහෙම නැත්නම් ඔයා බලාපොරොත්තු වෙන ඔයාගේ ශක්තියෙන් ඔයා මේ තිබුණට වැඩිය ඔයාගේ ව්‍යාපාරය ඔයා දියුණු කරගන්නවා. එහෙම නැත්නම් ඔයාගේ මානසිකාංගය හදා ගන්නවා කියලා ඔයා ඒක ඉල්ලන්න දින 7 යනකොට ඔයාට ලොකු වෙනසක් එයි. ඒ වගේම තමයි උදා වෙන්න තියෙන 2026 වර්ෂය අපි සාර්ථකව ගත කරමු. ඒ වගේම තමයි මේ කාල සීමාවේ විශාල ග්‍රහමාරු කීපයකුත් සිද්ධ වෙනවා. ඒවත් එක්ක ලග්නවලට කොහොමද කියලාත් අපි ඉස්සරහට කතා කරමු. 2026 කියන වර්ෂය ගැන අනිවාර්යයෙන්ම කතා කළ යුතු වර්ෂයක්. ඒ වගේම තීරණාත්මක වර්ෂයක් යම් කාරණා යම් හේතු එක්ක අපි ඒ ගැන ඉස්සරහට අනිවාර්යෙන් ඔයාලත් එක්ක කතා කරනවා. ස්තුතියි.